සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද මට ගොඩක් සතුටු දවසක්. මට හිතුණා ඒ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ වගේම පොත් කියවීමේ අගය ගැන ඔයාලට කියන්න මට හිතුණා. අපි පරිසරයට ආදරය කරනවා වගේම පොතපතටත් ආදරය කරන්න ඕනේ. පරිසරයෙන් අත්දැකීම් ලබා ගන්නවා වගේම පොතපතින් දැනුමත් ලබා ගන්න ඕනේ. අපි පොත් කියවනකොට අපේ මනස සැහැල්ලු වෙනවා. සිතට සතුටක් දැනෙනවා. දැනුම වර්ධනය වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. අපි පොත් කියවනකොට ඒ දේ මෙවිලා පේනවා. පොත් කියවන එක හරිම සුන්දරයි. ලස්සන කැලෑවක්, ඒ මැදින් ගලා යන දිය පහරක්, ඒ කැලෑවේ අතරමං වුණ ළමේ කුරුල්ලෝ කෑ ගහනවා. හරිම ලස්සනයි. හරියට මමත් ඒ අතරමං වුණ ළමයාත් එක්ක හිටියා වගේ. එක මොහොතකට ලස්සන කැලෑවක සුන්දරත්වය වෙන්දා. මගේ යාළුවෝ කතන්දර පොතකින් කියවීම පටන් ගන්න. ඊට පස්සේ පොත් කියවන්න ආස හිතෙනවා. පොත් කියවන්න පුරුදු වුණාම ඒක හොඳ කරන්න බැරි සුන්දර ලෙඩක් වෙනවා. මාත් ඒ වගේ මම නම් පොත් කියවන්න පුරුදුනේ මගේ අයියාගෙන්. දැන් අපි දෙන්නම ගොඩක් පොත් කියවනවා. එකම පොත 10 වතාවක් විතර කියවපු වෙලාවල් තියෙනවා. මේ තියෙන්නේ අපේ පුංචි පුස්තකාලය. පොත් ටික අරගෙන තමයි මේ පුස්තකාලය හදාගත්තේ. මේ තියෙන යාළුවනේ මම පුංචිම කාලේ කියවපු පොත්. මෙතන අපේ සිහිනමය වූ සිත්තරීක පොතුත් තියෙනවා. හරිම ලස්සනයි. සෙල්ලම් කඩේ, බූල් කමසය, දොරේ අතුර, රකුසා අන්න ඒ වගේ ඒවා. මං කියවීම පටන් ගත්තේ මේ පොත්වලින් තමයි යාළුවනේ. සිංහල අලුත් අවුරුද්ද උදාවෙනකල් බලන්න වගේ සැප්තැම්බර් මාසේ උදාවෙනකල් බලන් ඉන්නේ කැට දෙකේ සල්ලිත් අරගෙන පොත් ගන්න යන්න. ඒ වුණාට වැඩි මුදලක් යන්නේ තාත්තගේ සාක්කුවේ. මේ තියෙන යාළුවනේ අයියයි මමයි පොත් ප්‍රදර්ශනයෙන් එකතු කරගත්ත පොත්. ඉතින් මගේ යාළුවනේ ඔයාලා දැන්ටමත් දන්නවා ඇති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. සමහර යාළුවෝ යන්නත් ඇති. අපි පොත් කඩේකින් පොත් ගන්නට වඩා අඩු මුදලකට අපිට පොත් පිළිදී ගන්න පුළුවන්. පුළුවන් යාළුවෝ ඉන්නවා නම් පොත් ප්‍රදර්ශනය බලන්න යන්න. අවුරුද්දකට එක පොතක් හරි අරගන්න. ආසාවෙන් කියවන්න. සිහිනමය වූ සිත්තරියගේ පොත් ගොඩක් තිබුණා. අපි උදේ 10ට පොත් ප්‍රදර්ශනාගාරයට ඇතුළු වුණා. පොත් ගන්න අතරෙම පොඩි පොත් 20කට වඩා මම එතනදී කියවලා ඉවර කරා. හරිම ලස්සන කතන්දර ටිකක් තමයි යාළුවනේ තිබුණේ. එක පොතක් කියවුවා මට අනිත් පොතක් කියවන්න ආස හිතුණා. ඉතින් අපි පොත් ප්‍රදර්ශනාගාරයෙන් එළියට එනකොට හරියටම රෑ 7යි.
තාත්තගේ කුටු කමිසේ උඩ සාක්කුවේ බර අඩු වෙනවා දැක්කම ඇති කියා හිතේ. පොත් අතරේ අතරමං වෙලා පොත් ටිකක් තෝරගත්තා. කිසිම ලෝභකමක් නැතිව මේ පොත් අරන් දුන්නු තාත්තට ගොඩක් පිං. ඒ වගේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. කොළඹින් ඈත ඉන්න යන්න අපහසුතා තියෙන මගේ යාළුවන්ට මේ අත්දැකීම ලබා දෙන්න උත්සාහ කළා. ඒත් ලොකු කුඩා ભેදයකින් තොරව පොත්වලට ආශ්‍රය කරන අය ගොඩක් හිටිය නිසා එහෙම කරන්න බැරි වුණා. පුළුවන් විදියට ඔයාලට අත්දැකීමෙන් කොටසක් බලන්න දෙන්න. මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය බලන්න යන්න බැරි වුණා නම් අද ඉඳලම ඔයාගේ කැතේ පුංචි මුදලක් හරි එකතු කරගන්න. ලබන අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයට යන්න. පොත් කියවන්න. දැනම එකතු කරගන්න. කයිල ලස්සන කතන්දර ගොඩක් තියෙනවා. තාත්තට ගොඩක් ආදරේ මේ පොත් අරන් දුන්නට. අයියගේ මගේ පුස්තකාලයට අලුත් යාළුවෝ ඇවිල්ලා. හරිම සතුටුයි. ඔයාලත් පොත් කියවන්න. දැන්ම එකතු කරගන්න. ඒ වගේම ඔයාලත් ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.